අපේ ළමා කාලේ ලස්සන කරපු හීමෑන් කාටුන් එක ගොඩක් අයට මතක ඇති. ඔන්නේ මතකය ආපහු අලුත් කරගන්න ඔගොල්ලෝ ලෑස්තිද? අලුත්ම මාස්ටර් ඔෆ් ද යුනිවර්ස් ලයිව් ඇක්ෂන් මූවී එක 2026 ජුනි 5 වෙනිදායි කියන්නේ අද මුළු ලෝකෙ පුරාම තිරගත වෙනවා. ඉතින් මේක හැදෙන්නේ මේ වෙනකොට ඩොලර් මිලියන 200ක විතර ලොකු බජට් එකක් යට කරලා තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ තියෙන විශේෂම දේ තමයි මේක නිකම්ම CGI ෆයිට් විතරක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. මීට කලින් බම්බල්බී ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු ට්‍රෑවිස් නයිට් තමයි මේ මූවී එකත් අධ්‍යක්ෂණය කරන්නේ. ඒ නිසා 80 දශකයේ හීමෑන් කාටුන් එකේ තිබුණු වයිබ් එක ඒ විදිහටම බලාගන්න පුළුවන් කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. විශේෂම ට්‍රිවියා එක තමයි හීමෑන්ගේ චරිතය රඟපාන නිකොලස් ගැලිටින් මේ වෙනුවෙන් මාස ගණනක් පුරා මාර කට්ටක් කාලා තමන්ගේ බාහිර ස්වරූපය වෙනස් කරගෙන තියෙනවා කියලා වැඩිදුරටත් සඳහන් වෙනවා. ඉතින් ඇක්ෂන් කමඩි සහ සුපිරි විෂුවල් පිරුණු මේ 2026 මාස්ටර් පීස් එක ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ අප්ඩේට්ස් දැනගන්න අපිව ෆලෝ කරලා එකතු වෙන්න. එහෙමනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. හම්බ වෙමු තවත් මේ වගේම වීඩියෝ එකකින්. එතකන් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්. ආයුබෝවන්. හහා